හරි. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහන LP ගෑස් වල ප්‍රධාන සංගරක ලෙස අඩංගු හයිඩ්‍රෝකාබන වන්නේ කියලා. අපි හයිඩ්‍රෝකාබන ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. එහෙමයි. හයිඩ්‍රෝකාබන කොටස් තුනකට බෙදෙනවා. මොනවාද? ඇල්කේන, ඇල්කීන, ඇල්කයින විදිහට. ඇල්කේන කියලා කියන්නේ කාබන් පරමාණු අතර තනි බන්ධන විතරයි. ඇල්කීන කියලා කියන්නේ කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන. ඇල්කයින කියලා කියන්නේ ත්‍රිත්ව බන්ධන තියෙනවා කාබන් පරමාණු අතර. ඕක මුලින්ම මතක් කරගන්න ඕනේ. ඊට පස්සේ මතක් කරගන්න ඕනේ කාබන් වල සදෘශ ශ්‍රේණිය. මොකද්ද කාබන් වල සදෘශ ශ්‍රේණිය කියන්නේ? මෙන්න මේකට. කාබන් වල සදෘශ ශ්‍රේණිය. කාබන් පරමාණු එකකුයි හයිඩ්‍රජන් පරමාණු හතරකුයි සමන්විත වුණොත් මෙතේන් කියන සංයෝගය හැදෙනවා. එහෙම නැත්නම් අණුව හැදෙනවා මෙතේන්. කාබන් දෙකකුයි හයිඩ්‍රජන් හයකුයි එතේන්. මම මේක මතක තියාගන්න පුළුවන් ලේසි ක්‍රමෙත් කියන්නම්. හරි. කාබන් තුනකුයි හයිඩ්‍රජන් 8කුයි. හයිඩ්‍රජන් 8ක් නේ. හයිඩ්‍රජන් 8. ප්‍රොපේන්. කාබන් 4යි හයිඩ්‍රජන් 10යි. බියුටේන්. කාබන් 5යි හයිඩ්‍රජන් 12යි. මෙත් එත් ප්‍රොප්බට් පෙන්ටේන්. ඔන්න ඔහොමයි. හොඳේ. හරි. මම මේ හැදිච්ච විදිය පොඩ්ඩක් කියලා දෙන්නම්. කාබන් වල සදෘශ ශ්‍රේණිය කියන්නේ මෙන්න මේක. හරිද? ඔය මතක තියාගන්න මේක. මෙන්න මෙහෙම. C4යි C5යි. මෙත් එත් ප්‍රොප් බියුට් පෙන්ට් හෙක්ස් වගේ තමයි යටට යනවා. කියන්නේ කාබන් එකක් නම් මෙත්, දෙකක් නම් එත්, තුනක් නම් ප්‍රොප්, හතරක් නම් බියුට්, පහක් නම් පෙන්ට්. ඔන්න ඔය විදිහට තමයි කාබන් වල සදෘශ ශ්‍රේණිය මතක තියාගන්න. ඊට පස්සේ හයිඩ්‍රජන් එකතු වෙලා තමයි මෙතේන්. හයිඩ්‍රජන් 6ක් එතේන්, 8ක් ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන්. තේරුණාද? එතකොට අපි ප්‍රශ්නේ අහන්නේ LP ගෑස් වල අඩක් ප්‍රධාන සංයෝග දෙක. මෙන්න මේ දෙක තමයි LP ගෑස් වල තියෙන්නේ. LP ගෑස් වල තියෙන මෙන්න මේ දෙක. මේක චුට්ටක් මතක් කරලා දෙනවා ඔයගොල්ලෝ මේ සෙට් වලට තෙල් ගහන්න ගියාම මෙන්න එහෙම තියෙනවා. ඔයගොල්ලෝ දෙක ඇති. හොඳේ. කොල්ලෝ නම් දෙක ඇති. ඔක්ටේන් 92. ඔය තියෙනවනේ ඔක්ටේන් කියලා. ඒ ඔක්ටේන් කියන්නේ මේ කාබන් පරමාණු මේ අතර තියෙන බන්ධන සැලකිල්ලට කියන. ඒ කියන්නේ මේකේම ශ්‍රේණිය යටට ගියාම තමයි ඔක්ටේන් හැදෙන්නේ. මට මතකයි කාබන් 8ක් ඔක්ටේන්. ඔව් කාබන් 8ක් තමයි නැහැ කාබන් 6ක් මට ඒක වැරදුනා. කාබන් 6ක් තමයි ඔක්ටේන් කියන්නේ ඊට පස්සේ. කාබන් 6ක් විදිහට ඔක්ටේන් එනවා. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ඊට පස්සේ මම ඊටු දෙකක් දෙන්නම්. මෙතේන් එතේන්. මෙතේන් කියලා කියන්නේ ජීව වායුවේ ප්‍රධාන සංඝටක. ජීව වායුවේ ප්‍රධාන සංඝටක. ඒකත් ලියා ගන්න. එතේන් කියලා කියන්නේ ඛනිජ තෙල් ගැනීමේදී තෙල්ලින් වලින් නිදහස් වෙනවා. ඛනිජ තෙල් කැණීමේදී තෙල්ලින් වලින් නිදහස් වේ. හරි. උත්තරේ ඇවිල්ලා තියෙනවා. දැන් උත්තරයට අවශ්‍ය වටපිටාවත් මම දීලා දෙනවා. මම පොඩ්ඩක් කියන්නම්. හොඳේ ආයි වතාවක්. හයිඩ්‍රෝකාබන තුනයි ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. කාබන් පරමාණු වල තනි බන්ධනක් නම් ඇල්කේන, දෙකක් නම් කීන, තුනක් නම් කයින. ඊට පස්සේ අපි කතා කරා කාබන් වල සදෘශ ශ්‍රේණිය. මොකද්ද? මෙත් එත් ප්‍රොප් බන් බට් පෙන්ට්. බට් නෙමෙයි ඒක බියුට් කියලා අපි කියන්නේ. නමුත් මේක මතක තියාගන්න බට් කියලා නිකන් මතක තියාගත්තට කමක් නැහැ. හරිනේ. මෙත් ඒවා හයිඩ්‍රජන් පරමාණු හතරක් එකතුලා මෙතේන් හැදෙනවා. ජීව වායුවේ ප්‍රධාන සංඝටකයක්. කාබන් පරමාණු දෙකක් එක හයිඩ්‍රජන් 6ක් එකතු වෙලා එතෙන් හැදෙනවා. එතෙන් කියන්නේ මොකක්ද? ඒක ලියමු. ඛනිජ තෙල් කැණීමේදී තෙල්ලින් වලින් නිදහස් වේ. ඛනිජ තෙල් කැණීමේදී තෙල්ලින් වලින් නිදහස් වේ. නිදහස් ඒකද? ප්‍රොපේන්, බියුටේන්, LP ගෑස් වල ප්‍රධාන සංඝටක ඒක තමයි අපිට ප්‍රශ්නෙට උත්තරේ. ඊට පස්සේ මේක පෙන්ටේන්. හරිද? මෙන්න මේක තමයි අපිට ප්‍රශ්නෙට උත්තරේ. නමුත් ප්‍රශ්නේ උත්තරේ නෙමෙයිනේ. තව වතාවක් ඇහුවොත් කොහෙන් හරි කියලා තමයි මම වටේම දුවන්නේ. හරිද? හරි. ඒකට උත්තරේ වෙන්නේ 2ට 2. 2ට 2.